අප්පච්චි අල්ලා මම වැටිලා. පුතේ පේනව නේද? යන්න එපා ගල්ලෙස්සයි. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයාලා එක්කගෙන යන්න හදන්නේ කොහෙද කියලා බලමු. ඉතින් මම අද එක්ක යන්නේ ඔයාලව මාත් එක්ක එකතු වෙලා හිටියොත් මේ කොහෙද යන්නේ කියලා බලන්න පුළුවන්. ඉතින් මේ දැන් නම් ඉන්නේ සර්විස් ඒරියා එකේ. බලමු ගිහිල්ලාම මේ කොහෙද යන්නේ කියලා. එහෙනම් මම ආරාධනා කරනවා ඔයාලට මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. Hi guys, ඉතින් මම අද ඔයාලව පුංචි ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් බලන්න පුළුවන් කොහෙද යන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා එකතු වෙන්න මාත් එක්ක දිගටම කියලා. දැන් නම් ඉන්නේ සර්විස් ඒරියා එකේ. තව චුට්ටකින් යන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ව එතන ගියාට පස්සේ හම්බ වෙන්නම්. නන්දලා ඉන්න මාත් එක්ක. එක්කදී මට බන්න බෑ ඔයා බන්න දෙන්න. අයියේ නෙස්කැෆේනේ. ඉතින් තාම්මට එපා කිව්ව හින්දා මම නෙස්කැෆේ දෙකම බිව්වා. කියන්න සතුටුයි ඒ දෙක මෙලෝ රහක් නැහැ. සීනි වැඩි. අනික කොත්තමල්ලි රහයි. මට නම් ඒ දෙක සෙට් උන්නේ නැහැ. ඒ දිදි බිව්වා මම ගොඩක් බඩගිනි හිටියේ වෙලේ. ඉතින් ඒ හින්දාමයි අපි නැවැත්තුවෙත් රහස නෑ ළමයි අපෝ ගන්න නම් එපා මේ වැඩක් නැහැ. ඒ වගේම තමයි සෑන්ඩ්විච් ගත්තා. රෝල් එක නම් හොඳයි. සෑන්ඩ්විච් එක නම් මෙලෝ රහක් නැහැ. වේලිලා කිසිම රසක් නැහැ ඒකේ. ඉතින් ඔන්න ඒකත් මතක් කරනවා. තව දෙයක්. ඉතින් මම මේ vlog කරන මේ මම හිතන්නේ first time. මට එහෙම ලොකුවට තේරුමක් නැහැ. හැබැයි මම ආසයි vlog කරන්න. ඒ හින්දාම තමයි මම පොඩ්ඩක් අද වීඩියෝස් ටික එකතු කරලා මෙහෙම vlog එකක් හැදුවේ. ඒත් සමහර තැන්වල වීඩියෝස් අරගෙන නැහැ. මට අමතක වෙලා. ඉතින් තියෙන ඒවා දාලා තමයි මම මේ vlog එක හැදුවේ. එක දිගට පැය 4මාරක් විතර අපිට එන්න තිබ්බ හින්දා මම වීඩියෝස් ගත්තේ නැහැ. රෙකෝඩ් කරේ නැහැ මුකුත්. හයිවේ එකේ එන හින්දා. ඉතින් දැන් නම් රෑ වෙලා. ඉතින් මම වීඩියෝ එකක් ගත්තා. මොකද දැන් අපි ගොඩක් ළඟයි අපේ හොටෙල් එකට. මම කියනකො මම අද ඔයාලව එක්කගෙන යන්නේ කතරගමට. ඉතින් අපි හැමෝම ආස කරන තැනක්. ඉතින් මම ඒකෙත් වීඩියෝස් ගත්තා. ඒවත් ඔයාලට දාන්නම්. හැම වීඩියෝ එකක වගේම නෑ ළමයි. මොකද මම ඇත්තටම අර ඉස්සලා කිව්වා වගේ vlog කරනලුත්. ඉතින් මම මගේ අඩුපාඩු හැමදේම හදාගෙන ඉස්සරහට ලස්සන vlogs ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ හදාගෙන දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ ඒවා යටින් කමෙන්ට් කරන්න. හරි. මේ අපි ඉන්න රෙස්ට් එකට තමයි මේ යන්නේ. ඒකේ නම ඩිලාන් රෙස්ට්. ඇත්තටම රෙකමන්ඩ් කරන්න ඕනේ. හරිම ක්ලාම්. පරිසරය හරිම හොඳයි. ඒ වගේම හරිම පිරිසිදුයි. ඒක කියන්න ඕනේ. මම පිරිසිදුකම හොඳටම බලනවා. ඒ හින්දා මම මෙතන හයි රෙකමන්ඩ් කරනවා ඕනම කෙනෙක්ට. ඔව් ඉතින් දැන් අපි මේ ඉක්මනට යනවා මේ ඔතන කෑම ඕන එක දීලා ගියේ. මොකද අපිට හරි බඩගිනි. ඉතින් කෑම කාලා වොෂ් දාගෙන හදිස්සියෙන් තමයි මේ අපි යන්නේ. ඉතින් අපි හිතුවා අදම යනවා කියලා. අපි හිතාගෙන හිම ආවේ නැහැ. අද නයිට් එක කොහොමද යන්නේ නැහැ කියලා තමයි හිටියේ. ඒත් දැන් අපි හිතුවා කිරිවෙහෙරටයි දේවාලෙටයි යනවා කියලා. ඒක හින්දා පූජාවට යන්න දැන් අපි මෙතනට එනකොට 8:00මාරයි. ඒ හින්දා ඉක්මනට පූජාවට යන්න ඕන හින්දා අපි මේ ඉක්මනට රෙඩි වෙන්න තමයි හදන්නේ. ඒ අස්සේ ගත්ත වීඩියෝ ටිකක් මේ මට අනිත් ඒවා ගන්න බැරි වුණා. මොකද අපි ගොඩක් අපිට පරක් වෙලා තිබ්බේ. දැන් කියන්න ඕනේ හොටෙල් එක ගාවෙන් විනාඩි 10ක්වත් යන්නේ නැහැ අපිට කිරිවෙහෙරට යන්න. ඒ ළඟම තමයි තියෙන්නේ ෂෝට් කට් පාරක් තිබ්බා. ඉතින් අපි ඒකෙන් ආවා. අපි ඔතනින් මලුත් අරගෙන අපේ වාහනේ දාලා අපි ගියා කිරිවෙහෙරට මුලින්ම වදින්න.
ඉතින් කිරිවෙහෙරට දැන් අපි ආවා වඳින්න. කිරිවෙහෙරේ මට ඇත්තටම තියෙන මේ වීඩියෝ එක විතරයි. මෙහි මන් දන්නේ නැහැ මට එහෙම වීඩියෝ කරන්න හිතුන්නේ නැහැ. ඒ මොකද මම හරිම ආසයි පරිසරයට ඒකින්ද මම පුළුවන් තරම් වින්දා. ඉතින් ඒ හින්දා මට වීඩියෝස් ගන්න බැරි වුණා. දැන් අපි මේ ඉක්මනට යනවා දේවාලෙට. මොකද දේවාලේ පූජාව ඉවර වෙන්න කලින් යන්න ඕනේ. ඒක හින්දා දැන් මේ අපි පාකින් එකේ වාහනේ දාලා අපි දේවාලෙට යන්න තමයි රෙඩි වෙන්නේ. පළතුරු පූජාව හදන්න කියලා එනකොටම අපි ඕඩර් කරලා ආවේ. ඉතින් ඒගොල්ලෝ දැන් ත්‍රිවිල් එකකින් අපින් තැනට ගෙනල්ලා දෙනවා කිව්වා. මේ තියෙන කාවඩි නැටුමක් බලන්නකෝ ඒක. තව දෙයක් එතන තිබ්බා මහරගම අපේක්ෂා රෝහලට ආධාර ගන්න තැනක්. ඉතින් අපි එතනට ආධාර කළා. ඉතින් කතරගම එන්න ඔයාලට පුළුවන් එතනට ආධාර කරන්න, අනිවාර්යෙන් කරන්න. ඒක ගොඩක් වටිනවා. ඊට පස්සේ අපි ගෙදර ගිහිල්ලා වොෂ් කරලා ඩිනර් අරගෙන නිදාගත්තා. ඉතින් ඒකේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඊට පස්සේ උදේම අපි ලක්ෂ්මී දේවාලෙත් සෙල්ලකතරගම යන්නත් පිටත් වුණා. ඉතින් අපිට හරිම පහසු වුණා අපේ රෙස්ට් එක ඒ ළඟම තිබ්බ හින්දා. එතකොට අපි මුලින්ම යන්න පිටත් උනේ ලක්ෂ්මී දේවාලෙට. ඉතින් මම හරිම ආස තැනක් තමයි ලක්ෂ්මී දේවාලෙට යන එක. මේ තියෙන්නේ පුංචි පුංචි වීඩියෝස් ක්ලිප්ස් ටිකක්. මම හරිම ආසයි ලක්ෂ්මී දේවාලෙට. හරිම ලස්සන, හරිම ක්ලාම් තැනක්. හරිම හිතට ලොකු සතුටක් සැලසීමක් දරන තැනක්. ඉතින් මම හරි ආසයි. ගියපු අය දන්නවා ඇති. ඊට පස්සේ අපි ගියේ සෙල්ලකතරගමට. සෙල්ලකතරගම බැඳලා ඊට පස්සේ මට තිබ්බ ලොකු වැඩක් කරන්න. මම ඇත්තටම සෙල්ලකතරගම ආවොත් කරන විශේෂම දේ තමයි මාළුන්ට පොඩි දෙන එක. ඒකට මම මාරම ආසයි. මම චූටි කාලේ ඉඳන්ම ඒක කරනවා. හැබැයි මේ පාර නම් මාළු ගොඩක් හිටියේ නැහැ. මම ඒකේ වීඩියෝ එකකුත් දැම්මා. අපි බලමුකෝ මම කොහමද මාළුන්ට පොඩි දෙන්නේ කියලා. ඇත්තටම ළමයි මාළු නැහැ. ඒක හින්දා මම මාළුවෙක් කෙනෙක්න් ඉඳලා බල තමයි පොඩි දුන්නේ. මොකද තේරුමක් නැහැනේ. ඒ හින්දා ඒක හරි ෆනි වීඩියෝ එකක්. මොකද මම අනිත් අය ඔක්කොම පොඩි දානවා. මම මාළු වෙනකම් බලාගෙන ඉන්න වීඩියෝ එකක් ඒක. ඒක දකින්නකොට මටම හිනා මේ ඇයි මං එහෙම කරේ කියලා. ඉතින් කොහොම හරි දැන් ඔය මම යන්නේ ඔය කොයි දැන් හරියට මාළුන්ට පොඩි දෙනවනේ කට්ටිය. ඉතින් මට තැනක් හොයාගන්න තමයි මම දැන් ඔය වටේ කැරකි බලන්නේ කොහින්ද මම දැන් මේ මාළුන්ට මේ පොඩි ටික දෙන්නේ කියලා. අන්තිමට ඉතින් මට තැනක් හම්බ වුණා. මම දැන් ඔතනටත් යනවා. ඒත් එතන බෑ. එතන එහෙම මාළු හිටියේ නැහැ. ඉතින් ඒක හින්දා මම දැන් එතනින් බැරි හින්දා දැන් යනවා අර එහා පැත්තට පොඩක් මාළුන්ට පොඩි දෙන්න. ඔය දැන් මම ඔතනට ඇවිල්ලා දැන් මාළුන්ට පොඩි දෙන වීඩියෝ එකක්. ඇත්තට කියන්න ඕනේ මේ දවස්වල නම් පොඩ්ඩක් වතුර වැඩි. මම ඔතන ඉන්නකොටත් මල්ලා දෙන්නෙක් ඉස්සලා වැටුණා. එයාලට ඇත්තටම මේ ගොඩට එන්න ටිකක් අමාරු වුණා. මේ ඔහොම වතුර ඔහොම තිබ්බට මේ ගැඹුරු ඇති. ඒ හින්දා ළමයි ඉස්සලා වැටුණත් ඒගොල්ලෝ ගොඩට එන්නත් සෑහෙන වෙලාවක් ගියා. මේ කෙනෙක්ගේ උදව්වක් නැතුව එන්නත් අමාරුයි. ඒ හින්දා පරිස්සමින් ගිය අවුරුද්දේ අපි ගියාම එතකොටත් පොඩි මල්ලි කෙනෙක් නාන්න ගිහිල්ලා ඒගොල්ලෝ නැති වෙලා තිබ්බා. ළමයි නැති වෙලා තිබ්බා. එතකොට මේ
ඉතින් එයාගේ බොඩි එක තමයි අන්තිමට හම්බ වුණේ. ඉතින් හරිම ඩේන්ජරස් මම නම් කියන්නේ. ඒ හින්දා හැමෝම පරිස්සමින් මම දැක්ක ගොඩක් අය එතන නානවා කරනවා. ඉතින් හැමදේම කල්පනාවෙන් කරන්න කියලා මම මතක් කරනවා. මොකද අපේ ජීවිත අපිට ගොඩක් වටිනවා. පුංචි සිදුවීමක් ඇති අපේ ජීවිතේ නැති වෙන්න. ඒක මම මේ අවස්ථාව දෙකේම දැක්කා. ගිය අවුරුද්දේ එනකොටත් ඒ මල්ලිට ඒ විදිහට සිදුවීමක් වුණා. එයාව මේ හොයාගන්න බැරුව තමයි නැති වුණේ. ඉතින් මම කියනවා හැමෝටම ගොඩාරියක් පරිස්සම් වෙන්න කියලා. මේ තියෙන්නේ අපි හිටපු තැන. දැන් අපි ආවා. ඇවිල්ලා අපි අපේ බෑග්ස් ලෑස්ති කරා. මොකද දැන් අපිට ගෙදර යන්න තියෙනවා. ගෙදර යන්න ඕනේ. අපිට හදිස්සි වැඩක් ආවපු හින්දා අපි ගෙදර යන්න හිතුවා. මම කල්ලොත් එක කිව්වා. මොකද අපි දවස් 5ක් විතර ඉඳලා එහෙම යන්න තමයි අපි ලෑස්ති වුණේ. අපි හිතාගෙන හිටියෙත් එහෙමයි. නමුත් අපිට හදිස්සි වැඩක් ආපු හින්දා අපිට one night තමයි ඉන්න පුළුවන් වුණේ. ඉතින් දැන් අපි ගෙදර යන්න තමයි මේ හදන්නේ. දැන් වෙලාව දවල් 2:00 විතර ඇති. අපි හිතුවා අපි යන ගමන්ම මගෙන් අපේ ලන්ච් එක ගන්නවා කියලා. දැන් වෙලාව 2:00යි. ඒක හින්දා අපිට හරියට බඩගිනි. ඇත්තටම දැන් ලන්ච් වෙල් ටයිම් එකත් පහු වෙලා. හැබැයි අපි දැන් මගින් තමයි ලන්ච් ගන්න හිතුවේ. දැන් අපි ලන්ච් එක අරගත්තා. මට වීඩියෝස් ගන්න නම් බැරි වුණා. එක දිගටම හයිවේ එකේ ආපු හින්දා මම වීඩියෝ කරේ නැහැ. දැන් වෙලාව 7:00යි. අපි තාම හයිවේ එකේ. ඩිනර් මුකුත් ගන්න විදිහක් නැහැ. ගෙදර ගිහින් තමයි අපි ඩිනර් ගන්න හිතුවේ. ගෙදර ගියපු වීඩියෝස් මුකුත් නැහැ. මොකද මම ගිය ගමම වොෂ් කරලා ඩිනර් අරගෙන එහෙමම ඇඳට වැටුණා. ගොඩක්ම ටයර්ඩ් නේ ඒ හින්දා සෝරි ගෙදර ගියපු වීඩියෝ මුකුත් නැහැ. විශේෂයෙන්ම ඔයගලන්ට ස්තුති කරනවා මගේ මේ අඩුපාඩු දරාගෙන මගේ vlog එක බැලුවට. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ vlog එක මීට වඩා හොඳට කරන්න. ඉතින් මට යටින් කමෙන්ට් කරන්න මම තව හදාගන්න ඕනේ දේවල් මොනවද කියලා. ඒක මට ලොකු සතුටක්. ඉතින් මාව අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, මාව දිරිමත් කරන්න කියලා මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් පුදු සරණයි නැවත හමු වෙමු.